Welcome to the Mind Carnival. සිත් සැනකෙලියට සාදරයෙන් පිළිගන්නවා. නස්රුදීන්ගේ නැති වුණු රන්කාසිය. මුල්ලා නස්රුදීන් කියලා මිනිහෙක් සිටියා පර්සියාවේ. ඉතින් මේ මිනිස්සයා දවසක් පහන් කණුවක් යටට වෙලා යමක් හොයනවා. අසල්වාසියෙක් ඇවිල්ලා ඇහුවා මුල්ලා මොනවද ඔබ හොයන්නේ? නස්රුදීන් කියනවා මගේ රන්කාසියක් නැති වුණා. මම ඒක හොයනවා. ඉතින් මේ අසල්වාසියත් එකතු වෙලා දැන් මේ පහන් කණුවයට රන්කාසිය හොයනවා. ඉතින් මෙහෙම වෙලාවක් ගත වුණා. දැන් අසල්වාසීන් පිරිසක් එකතු වෙලා නස්රුදීනුත් සමග මේ කාසිය හොයනවා. වරුවක් ගත වුණා. දැන් එළි වෙන්නත් කිට්ටුයි. ඉතින් වෙහෙසටපත් වුණ අසල්වාසීන් අහනවා මුල්ලා ඇත්තටම කොහෙදද මේක නැති වුණේ? අපි දැන් හෙව්ව හැමතැනම හම්බුන්නේ නැහැ නේ කියලා. ඒතකොට නස්රුදීන් කියනවා මේක නැති වුණේ නම් මගේ නිවසේ. හැබැයි මගේ නිවසේ ආලෝකය නැහැ. පහන් එළියේ නැහැ. ඉතින් ඒකයි මම මේ පහන් කණුව යටට වෙලා හොයන්නේ. ඒ ශනිකව අසල්වාසීන් සියලු දෙනාම අතුරුදහන් වෙනවා. ඉතින් මොකක්ද මේ කතාවෙන් අපිට ගන්න පුළුවන්? ඇත්තටම අපිත් මේ සතුට හොයන්නේ ආලෝකයේ තියෙන තැනවල. ප්‍රසිද්ධ තැන්වල. හැමෝම හොයන තැන්වල. හැබැයි අපිට අපේ සතුට නැති වෙලා තියෙන්නේ අපි ගාව. ඉතින් ආලෝකයේ තිබුණත් නැතත් අපිට අපේ නියම සතුට හොයාගන්න පුළුවන් නම් අපිට අසල්වාසීන් අවශ්‍ය වෙන්නේ නැහැ. ආලෝකයේ තියෙන තැනක සතුට සොයන්න.